වැඩමවන්න හේතුණා. උන්වහන්සේ තාම ගෞරවයෙන් අපි සාදුනාදයක් දීලා පිළිගන්නවා. මේ උතුම් වැඩසටහන ශ්‍රී සුගතවාස දහම් පාසලේ අපේ ගුරු මණ්ඩලයේ හැමදෙනාගේම ඒ වගේම දෙමාපියන්ගේ දායකත්වයෙන් සහයෝගයෙන් සිදු කරන්නේ. එනිසා උන්වහන්සේට අපි ගෞරවයෙන් ඉල්ලා සිටියේ විශේෂයෙන් අපේ හාමුදුරුවනේ අපේ දරුවෝනේ දහම් පාසල අමතක කරගෙන යන්නේ. මේක ලෝකෙ අපේ රටේම තියෙන ප්‍රශ්නයක්. දරුවන් තුළ ගුණධර්ම වියකිමින් තිබෙන යුගයක්. එනිසා දහම් පාසලක් මුලින් ප්‍රජාවට හැමදාම ලබා දෙන යහපත් දේ යහපත් අරමුණු ඇති කරගෙනයි මේ වැඩසටහන සිදු කරන්නේ. ඒ නිසා රටකට සමාජයකට ගමකට අවලදායේ එක දරුවෙක් හිටියොත් ඒ ගම විනාශ වෙන්න ඒක හේතුවක් වෙනවා. එනිසා එසේ නොවීම යහපත් ගුණගරුක මාපිය ගුණ ගුරුවරු ගුණ හඳුනන යහපත් දරු පිරිසක් සමාජයට දායාද වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ උතුම් පින්කම සිදු කරන්නේ. එනිසා අපි ගෞරවයෙන් අපේ හාමුදුරන්ට ආරාධනා කරනවා මේ වැඩසටහන මෙහෙවා වදාළන හැටියට. හැමදෙනාම සාදුනාදයෙන් පමණයි. Amali malah di dalam betul Amai වැඩසටහන ආරම්භ කරන්න කලින් සකස් කරගත යුතු කාරණා කිහිපයක් මතක් කරන්න ඕන. ඔබ ළඟ තියෙන බෑග් මළු පොළක් කිරිව ඉස්සරහින් තියාගන්න එපා. අයිනෙන් හරි පිටිපස්සෙන් හරි කියලා හොඳට දරුවව ලං කරගන්න පපුවට අත තියාගන්න පුළුවන් දුරේ ළඟට. ඔබ ළඟ තියෙන ජංගම දුරකථන සයිලන්ට් කරගන්න අනිත් අයට බාධාවක් නොවන විදිහට. දහම් පාසල් දරුවෝම වෙන්න ඕනේ ආපු සියලුම දරුවෝ අම්මා තාත්තා පැත්තට හැරිලා වාඩි වෙන්න. හොඳයි. දැන් නිශ්ශබ්දව හැමදෙනාම කඩනගා සාදුනාදයක් පවත්වමු. සසර සාරණ සත්වාග වෙත කරුණාවේ සිසිල දුම් සසර කතර මග දිනොමට ආලෝකය දිනාදුම් සසර අඳුර වනසමින් මාරුහට ඉඩ කඩ නොදුම් සසර සාරණ තුරාවදිමි අම්මා මෑණි බුදු රදුම් සාදු 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 සම්බුදු සිසිලයි දහම් සිලාරයි
මට හරි ආසයි අහන්න ඔබේ හඬ කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ හරිම පින්බාරයි එහෙනම් දැතම නලලෙතියා පන්සිල් ගන්නට කියන්න නමෝ තස්ස භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස
ධම්මස්සවන කාලෝ අයං බදංකා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බ්‍රහ්මාති මාතා පිතරෝ කුම්භාචාර්යාති මුච්චරේ ආහෝනියාච පුත්තානං පජාය අනුකම්පකාති ලොවන අම්මාය මෞගුණවානං නැත කාවිතර බැරුවාය නිවසේනි පහන බනරබන්නේ මාගේ මව්පියෝ වැඳලාය වෙහෙරෙහි වැඳ සිටින කරුණා සමිඳුන්නේ අවසර මෞපිය ගුණය ගැන දහමෙන් පහදන්නේ අවසර දෙන්න පින් ඇති හාමුදුරුවනි සතු කියන්න දැන් හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවාගේ අත් දෙක උකුල මත දරගෙන ඔබේ දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. අම්මා ඇවිදilla නැතිනම් පමණක් තාත්තා තමන්ගේ දරුවාගේ අත් දෙකින් අල්ලගන්න. දුර පුතාලා වටපිට නොබලා හදවත තවංකව මැද කල්ලගෙන අම්මාගේ ඇස් දෙක දිහා බලා ගන්නට. අද සමහර විට ඔයාගේ අම්මා මෙතනට ඇවිදින්න නැතුව ඇති. ඒ ඔබට ආදරේ නැති හින්ද නෙවෙයි. අදත් ඔයාගේ අම්මා වැඩට යන්න ඇති. ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න. ගෙදර තියෙන දහසක් වැඩ රාජකාරී පැත්තකට කරලා අම්මා මෙතනට දුවගෙන ආවේ ඇයි කියලා දන්නවද පුතේ? ඒ හැම වැඩකටම වඩා අම්මාට ඔයාව වටින හින්දා. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා අපේ ළඟින් ඉන්නකොට නෙවෙයි මගේ පුතේ. අම්මා කෙනෙකුගේ වටිනාකම හදවතට දැනෙන්නේ අම්මා අපේ ළඟින් ඉන්නකොට නෙවෙයි මගේ දුවේ. කවදා හරි දවසක අම්මා පිව තනි කරලා මේ ලෝකෙන් සමුගත් දවසකට
අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාට දැනෙන්නේ පුතේ. ඒ වටිනකම මේ ලෝකේ දැනෙන හොඳම කෙනා තමයි පුතේ පන්සලේ මහාන වෙලා ඉන්න පුංචි හාමුදුරුවෝ. අවුරුදු 8න් 10න් පන්සලට එන්න පිටත් තුන වෙලාවේ මට තාම මතකයි මගේ අම්මා කියපු වචන ටික. එදා අම්මගේ පපුවට මාව තුරුළු කරගෙන ඇස් දෙකේ කඳුළු පුරවගෙන අම්මා මට කිව්ව එක වචන තේරියයි. මගේ රත්තරන් පුතේ මාව දාලා යන්න එපා කියලා අම්මා එදා ඇඬුවා පුතේ. ඒ ඇස්වලින් වැටිච්ච කඳුළු කැට පියදාලා පන්සලට ඇවිදින්න මේ කහ චීවරය පොරවගත්තු දවසේ අම්මා තාත්තා මතක් වෙලාට පුවාර ගන්න අනන්තයි පුතේ. පාන්දර 3ට 4ට නැගිටලා ඉඳලා අතට අරගෙන අක්කර ගානක් පන්සලේ මිදුල අත් දෙකේ කරගැටෙනකම් නතු ගන්නකොට දැරිවලන් පිලම් වාදන සිවුරේ තබලගෙන පුංචි කාලේ පොඩි කමට හොදනකොට හැන්දෑවට බණ පොත අතට අරගෙන මහරෑ 1-2 වෙනකම් බණ පොත් පාඩම් කරනකොට පුංචි හාමුදුරුවන්ට රාත්‍රියට බඩගිනි හැදෙනවා පුතේ. අම්මා ළඟට යන්නද තාත්තා ළඟට යන්නද? ලොකු හාමුදුරුවෝ ළඟට දුවගෙන ගිහින් හාමුදුරුවනේ මට බඩගිනි කියලා කියනකොට සමහර දාට අපිට රාත්‍රී කුසකින්දරට ලැබුණේ වේවැල් පොටුනාරම් සියබලාතෝ මේවයින් බැරි පාරවල් විදගෙන අද මෙතනට ආපු නිසා පොඩි හාමුදුරුවෝ යාලට කියලා දෙන එක දෙයක්. අම්මා කෙනෙක්ගේ වටිනාකම දැනෙන්නේ අම්මා ඉන්නකොට නෙවෙයි නැති වෙච්ච දාට. දවසක අම්මා කියන අකුරු තුනේ වටිනාකම ඔයාලට දැනෙවි අම්මා අපෙන් වෙන් වෙලා ගියපු දාට. ඔයාගේ ඉස්සරහා ඉන්න අම්මා ඔයාව මේ තැනට ගේන්න කරපු කැපකිරීම කොච්චරද කියලා දන්නවනම් කවදාවත් අම්මා දිහා රවලවත් බලන එකක් නෑ පුතේ. අද සමහර දුර පුතාලා ඉන්නවා අම්මා එකක් කියනකොට දුව 10ක් කියනවා අම්මට. වැරද්දක් පෙන්නන්දි සැරකරද්දි අම්මට එක කියලා දැනට පරුස වචනෙන් බණින දුර පුතාලා ඉන්නවා අද රටේ. පුතා දන්නවද අම්මා ඔයා වෙනුවෙන් කරපු දේවල් මොනවද කියලා? පුතේ අම්මගේ කුසට ඔයාව ඉස්සල්ලාම කලලයක් විදිහට ආපු දවසේ මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙච්ච කෙනා අම්මා. ඔයා මේ ලෝකෙට ආපු එක ගැන මේ ලෝකෙ වැඩියෙන්ම සතුටු වෙච්ච කෙනා කවුද කියලා අහුවොත් ඒ තමයි පුතේ අම්මා. අම්මගේ කුසට ඔයාව ආපු දවසේ ඉඳන් මාස 9ක් අම්මා කුස ඇතුලේ ඔයාව තියන් ඉඳියා. ඒක සෙල්ලමක් නෙවෙයි පුතේ. අපිට පුංචි විසර ගෙඩියක් ඇඟේ ආවත් කොච්චර වේදනාවක්ද? හැබැයි කලගෙඩියක් වගේ බඩක් දරාගෙන ඔයාව කුසේ තියාගෙන ඉඳපු අම්මට දැනුණු වේදනාව කොච්චරද කියලා ඔයාලා දන්නේ නැහැ. පුතේ ඔයාව කුස ඇතුලේ තියාගෙන ඉඳි මිරිස්සකට කෑම ටිකක් කෑවේ නෑ අම්මා. මගේ කුසේ ඉන්න දරුවට දැවිලා හැදේ කියලා. රස්නෙට වතුර ටිකක් බීවේ නෑ පුතේ මගේ කුසේ ඉන්න දරුවට රස්නේ දැනේ කියලා. හයියෙන් ඇවිදලා වැඩ කළේ නෑ පුතේ මගේ කුසේ ඉන්න දරුවට රිදේ තුවාල වෙයි කියලා. එක දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි මාස 9ක් අම්මගේ කුසේ ඔයාලා තියන් ඉඳියා. අම්මගේ බඩ ඇතුලේ ඉඳි කොච්චර අම්මට පයින් ගහන්න දඟලන්න හැරෙන්නේ නැද්ද? ඒ සියල්ල කළු ගලක් වගේ අම්මා දරාගත්තා. ඔයාව අම්මගේ කුසෙන් එළියට ගන්න වෙලාවෙ ඉස්පිරිතාලෙට අම්මා වෙක් කරගෙන ගිහිල්ලා ඇඟක් උඩ තියලා අම්මගේ කුස ඇතුලෙන් ඔයාව එළියට ගන්නකොට අම්මට දැනුණු වේදනාව කොච්චරද කියලා ඔයා දන්නවනම්
කවදාවත් අම්මට රබල වරක් බලන එකක් නෑ පුතේ. ඉදිකටු 1000ක් එකපාර ඇඟට අනිනකොට දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දැනෙනවලු අම්මට ඔයාව බිහි කරන වෙලාවේ. අතපය හතර කෝච්චියකට යට වෙනකොට දැනෙන වේදනාව වගේ දහස් ගුණයක වේදනාවක් දැනෙනවලු පුතේ අම්මට ඔයාව කුසෙන් බිහි කරන වෙලාවේ. ඒක විද්‍යානුකූලව කියනවා නම් ඩෙල්ෆ් 57ක වේදනාවක් කම්පන ශක්තිය ඒකක 57ක් පුතේ. හරියට අස්ථි 20ක් එකට පිළිනකොට දැනෙන වේදනාව වගේ වේදනාවක් තමයි අම්මගේ බඩෙන් ඔයාව එළියට ගත්තී ප්‍රසූතියේ දැනෙන වේදනාව. ලේවිලක් නැත ඔයාව එළියට අරගෙන ආදරෙන් අම්මගේ පපුවට ලං කළාම අම්මගේ ඇඟේ දුවන රතු පාට ලේ ටික සුදු පාට කිරිවලට ඇරුණා පුතේ. ඒ මව් කිරි ටික බීලා වැටෙන ඔයාලා මහරෑ 1ට 2ට 3ට 4ට නැගිටලා අඬනකොට එවි වෙනකම් මාස 3ක් 4ක් මිදි නැතු ඔයාව නැගෙව්වේ ආදරණීය අම්මා පුතේ. පාන්දර 4ට නැගිටලා ඉස්කෝලේ යන ඔයාව අවදි කරලා බත් ටික උයලා කෑම පෙට්ටි වලට බෙදලා පාසලට අඳින ගවුම කලිසම කමිසේ මැදලා අඳවලා මතකද අම්මා අතින් අල්ලගෙන ඉස්කෝලේට එක් කරගෙන ගියපු හැටි. ගිනි කාස්ට කවුගේ දවල්ට බලන් ඉන්නවා පාසල ඇරිලා ගෙදෙට්ට එනකම් මගේ දුව මගේ පුතා දැන් ගෙදරට එයි කියලා. පොඩ්ඩක් හරි පරක් වුණොත් අම්මගේ පපුව පිච්චෙනවා පුතේ. ගෙදරට ආපු ගමන් බත්ති ගාන බෙදලා අතට දීලා අම්මා ඔයා කන හැටි බලන් ඉන්නේ. කවදාවත් අහලා තියෙනවද මගේ පුතාලා දුවලා අම්මගෙන් මගේ සුදු අම්මා කාලා දෙන්නේ කියලා. සමහර දාට අම්මා වලදා දී තියෙන දම් කුඩු ටික බෝරගෙන කාපු දවස් තිබුණා. සමහර දාට අම්මා ඇල් වතුර ටිකක් විතරක් කුසගින්දරට දීපු දවස් තිබුණා. එච්චර දුක් විඳපු අම්මට ඔයාලා කොච්චර රවලා තියෙනවද? හිත විදෙන වචන කොච්චර කියලා තියෙනවද? කොච්චර හිත පාරවල තියෙනවද? අද ඔයාගේ අම්මා ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චරද කියලා ඔයාගේ හදවතට දැනෙන්න ඕන. අගේ දූල පුතාලා තමන්ගේ දකුණු අත තියන්න පුතේ අම්මාගේ පපුවට. බාගෙට නෙමෙයි හොඳට ඉස්සරහට අත දික් කරලා අම්මාගේ පපුවට හොඳට ඔයාගේ දකුණු අත තියන්න. අම්මගේ පපුවට අත තියාගෙන ඉඳි ඔයාගේ අතට දැනේවි පුතේ අම්මගේ පපුවේ ගැහෙන වේගය වෙනස් වෙන හැටි. පපුවේ ගැහෙන වේගය ටික ටික වැඩි වෙන හැටි. ඒ වෙන කිසි දෙයක්ින් නෙවෙයි. අම්මාට ඔයාව පිළි කරන්න දීන දුක මතක් වෙලා. අහන්න පපුවට අත තියාගෙන අම්මාගේ ඇස් දෙක දිහා බලාගෙන මේ ඔබේ අම්මා ඔබ වෙනුවෙන් දින්ද අප්‍රමාණ දුක් සමුදායයි පුතේ. වචන වලට කියන්න බැරි ඒ සෙනෙහස ගැන අහන්න පපුවට අත තියාගෙන ඔබේ ආදරණීය අම්මා ගැන. සම්මා සම්බුදු සේමයි මානෙදු මගේ අම්මා නම්මාගෙන දිතන පුරා රස කිරි දෙව් අම්මා
විලාබත් බිමට බැහැටි යෙම වාගේ බෙදලා පිඟානට දෙහරන් තැටිය මාගේ දිනදා වගේ නොවේ යන්නේ බත් රස්නේ කියපු ගමන් මට කෙවුවා අම්මාගේ ලේ ටික කිරට හරවා මා හද පෙවුව දිවරේ නොබාල මා වෙනුවෙන් වෙහෙසෙව්ව මෙදියම් රැයි දෝතට ගින නැලවිව්ව අම්මේ ඔබයි කපුරුක මගේ හැමදාම ඇසට නින්ද ඇතිවනු විරු මා හැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවිරු මා වෙදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මා වෙදුවේ අම්මා බුදුන් දැක නිවන් දකිමැයි ආදර මාගේ තුරුළු කරගන්න ඔබේ දරුවන්ව ආදරෙන් අම්මගේ පපුවට බාගෙට නෙවෙයි හොඳට දරුවාගේ නලලට පපුවට ලං කරගෙන හිස පිරිමැදමින් කියන්න හැම අම්මා කෙනෙක්ම තමන්ගේ ආදරණීය දුවට පුතාට සෙනෙහසින් යුතුව අද ඔයාව මගේ පපුවට ආදරෙන් තුරුළු කරගෙන ඉදියට දවසක ඔයාගේ අම්මා වයසට යනවා පුතේ. අම්මා වාරු නැති දවසක් අම්මාට උදා වේවිදුවේ. එදා ඔයාගේ අම්මව මහපාරට මහලු මඩකට ගෙයින් දාන්න එපා පුතේ. එදා අම්මව ගේ පිළිකන්නට ගැරිච් එකට ගබඩාවට බලකූඩුවට දාන්න එපා දුවේ. මේ ලෝකෙ මට ඉන්න වටිනාම වස්තුවයි. මට රාජමාලිගා රාජභෝජන ඕන නෑ පුතේ. ඔයාගේ අතින් උයල දෙන සම්බෝලයි බත්කටකුයි කන්න තිබුණොත් ඒ මගට නැති පුතේ. අප්පාවල කරගෙට එනකම් අම්මා දුක් විඳා නම් ඒ ඔබ නින්දාමයි පුතේ. නින්දා අපහාස අවමාන අප්‍රමාණ විඳා නම් ඒ ඔබ නින්දාමයි දුවේ. එච්චර කැපකිරීම කරපු අම්මගේ උදේ ඉදවන්න එපා කවදාවත්.
ජීවිතේ තියෙන දුර අම්මා වැස් දෙක වගේ බලාගන්න. එයයි පුතේ අම්මා කෙනෙක්ට මේ ලෝකේ තියෙන වටිනාකම. දාස මාසය කුසේ දාරා බිහි කල මගේ පුතේ සිරුරේ කිරට නොඹට දේවා දුවේ මගේ සෙනෙහස හිතේ උතුරනවා පුතේ සලකනවාද පුතේ බත්කාට කාට අනලාමට කවනවාද දුවේ සෝදලා කොනෝ ගත්තේ නාවනවාද පුතේ අම්මා විතරක් ආපු දරුවෝ ඔය විදිහටම අම්මට තුරුළු වෙලා තාත්තව හදවතින් මතක් කරගන්න අප්පච්චි ඇවිදින්න ඉන්නවා නම් ලං වෙන්න පුතේ අප්පච්චිගේ ළඟට අත තියාගන්න ඔයාගේ අප්පච්චිගේ පපුවට හැමදාම ඈත් වෙලා ඉන්න තාත්තගේ පපුවට අදවත් ඔයාගේ අත තියන්න. ඔයාගේ තාත්තගේ පපුවට අත තියාගෙන අප්පච්චි ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චරද කියලා අහන්න පුතේ. අද සමහර විට තාත්තා මෙතනට එන්න නැතුව ඇති. ඔබට ආදරේ නැති හින්දා නෙවෙයි. අද ඔයාගේ තාත්තා වැඩකට ගිහින් නැති ඔයා වෙනුවෙන් සල්ලි හොයන්න. සමහර විට ඔබේ තාත්තා පිට රටකට වෙලා අප්‍රමාණව දුක් විඳින නැති. සමහර විට ඔයාගේ තාත්තා ඔයා වෙනුවෙන් දවස ගානේ මහ රැ වෙනකම් වැඩ කරගෙන ඇති. පාන්දර 3ට 4ට නැගිටලා කහට කෝප්පයක් තේ උගුරක් බීලා ගෙදරින් පිට වෙලා යන ගොඩක් තාත්තලා ගිනි කාස්ට කව්වේ පිච්චි වැඩ කළේ තාත්තගේ බඩ පුරව ගන්න නෙවෙයි. අමෝරා වැස්සට තෙමි වැඩ කළේ සල්ලි හොයන්න ඔයාට ලස්සන අනාගතයක් හදන්න. උදේ ගිය තාත්තා විශ්සකේ වැඩ කරලා සල්ලි හෙව්වේ තාත්තගේ බඩ පුරවන්න නෙවෙයි ඔයාගේ කුස පුරවන්න. උදේ ඉඳන් රැ වෙනකම් කරගෙට එනකම් සමහර තාත්තලා වැඩ කරනවා දරුවන්ට හොඳට උගන්වන්න. සමහර තාත්තලා ගෙදරට එන්නේ පුතේ මහරෑ 1ට 2ට. එතකොට ඔයාලා හොඳට නිදි. ළඟට ඇවිත් බෙද්ද පොරවලා මෝන ඉබලා මගේ සුදු පුතා කෑවද කියලා අහලයි තාත්තා බක්ටි ගන්න අතට ගත්තේ. එච්චර දුක් විඳපු තාත්තට කොච්චර රවල තියෙනවද? හිත රිදෙන වචන කොච්චර කියලා තියෙනවද? තාත්තා කෙනෙක් ඔයාව මේ තැනට ගේන්න කරපු කැපකිරීම වචන වලින් කියන්න බෑ පුතේ. ඒ තරම් දුකක් ඔබ වෙනුවෙන් විඳලා ඇති. අම්මා තරම්
තාත්තගේ ආදරේ සමීපව ඔබට දැනෙන්නේ නැත්තේ තාත්තා අම්මා තරම් ළඟින් ඉන්නේ නැති හින්දා. ඒ අම්මට නොආ වෙලා ඔබට දෙන ආදරේ නම් කිසිම අඩුවක් නෑ පුතේ. වරදක් කළාම සමහර විට ඔයාගේ තාත්තා සැරකරන්න බනින්න තරබටු කරන්න ඇති. ඒ කවදාවත් ඔබ ගැන වෛරකින් නම් නෙවෙයි පුතේ. ඔයාව හොඳ පුතෙක් විදියට හදන්න ඕන නිසා. ඔයාට කොතනකදී හරි වරදී කියලා හිතේ තියෙන බය හින්දා කෝටුවකින් ගැහුවට දැන්නට කවදාවත් තාත්තා ගැන අල්ප මාත්‍රයකවත් හිතේ තරහක් තියාගන්න එපා පුතේ. ඒ ජීවිතේම ඔයා වෙනුවෙන් තමයි කැප කරලා තියෙන්නේ. අහන්න අපච්චිගේ පපුවට අත තියාගෙන අපච්චිගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයාව මේ තැනට ගේන්න අපච්චි කරපු කැපකිරීම කොච්චර විශාලද කියලා. ලංකරගෙන හිස පිරිමදිමින් කියන්න හැම තාත්තා කෙනෙක්ම දරුවන්ට අද ඔයාව මගේ පපුවට ආදරෙන් තුරුළු කරගෙන ඉඳියට දවසක ඔයාගේ තාත්තා වයසට යනවා පුතේ. අත්පා වාරු නැති වෙනවා පුතේ. එදාට ඔයාගේ තාත්තව මහපාරට මහලු මඩමට ගිහින් දාන්න එපා පුතේ. එදාට ගේ පිළිකන්නට ගැරිච් එකට ගබඩාවට බලුකූඩුවට තාත්තව දාන්න එපා පුතේ. මේ ලෝකේ
තාත්තට ඉන්න වටිනාම වස්තුව තමයි ඔබ. තාත්තා කෙනෙකුගේ ආදරේ මේ ලෝකෙ වැඩියෙන්ම දැනෙන්නේ දුවෙක්ටලු. දන්නවද පුතේ ඇයි කියලා? පුංචි කාලේ තාත්තා ඔයාව රැක්කි මැණිකක් වගේ. මැණිකක් රකින්න නා රජින්දෙක් වගේ. දවසක තමන් කිදුව කසාද බැඳලා යනකොට තාත්තා මොල්ලකට වෙලා අඬනවලු. අද වෙනකම් වතුර ගොරක් කරේ දීපු මගේ සුදු දුව අද මාව දාලා යනවා කියන දුකට. ඒ තමයි තාත්තගේ ආදරේ. කසාද බැඳලා ජීවිතේ කොතනකදී හරි වැරදුනොත් තාත්තා තමයි පුතේ ඔයාට ඉන්න වටිනාම පිරිසරණ. අදට ලෙඩක් දුකක් හැදුනොත් ඔක්කොටම කලින් දුවගෙන එන්නේ තාත්තා තමයි ඔයාව බලන්න. ඒකට කොහෙන්ද පුතේ ලෝකේ වචන? ඒ ආදරේ ගැන කොහෙන්ද පුතේ වචන? තාත්තලා තරම් මේ ලෝකේ දරුවෝ ගැන හිතපු මිහි පිට තව කෙනෙක් නෑ පුතේ. ඉල්ලන කොට රස ආහාර සෙල්ලම් බඩු පුතේ උනුවි හදරත තෙත් විය දරොසෙනෙහෙට පුතේ තබාගන්න හිතේ ඔබ පන මගේ පුතේ හැරමිතියෙන් ඇවිදින කොට ඔබේ පියා පුතේ මහපාරට නැද දමන්න එපාචෝටේ දුවේ කවදා හරි ඔයා දිනන්න මග සොයා. අම්මා තාත්තගේ ආදරේ කොයිතරම් වටිනවද දරුවෙකුට? දෙමාපියෝ ඉන්න තැන් වලින් නිශ්ශබ්දව නැගිටින්න දූල පුතාලා ඔහොම බිම වාඩි වෙලා ඉද්දි අම්මා තාත්තලා ඉක්මනින් නැගිටින්න ඉන්න තැන් වලින් දූල පුතාලා හැමෝම ඔයාට ගෙනහැල්ලා තියෙන බුලත්ත් ඔයාගේ අතට ගන්න අරගෙන පුතේ අම්මා තාත්තා ඉස්සරහා දන ගහ ගන්න පාත් වෙන්නේ නැතුව අත් දෙකින්ම බුලත්ත් දෙන්න අම්මා තාත්තගේ දෝෂෙට. පසඟ පිළිතුවල අම්මා තාත්තගේ දෙපා උඩින් අත් දෙක තියලා වැඳ ගන්න දරුවෝ හැමෝම දෙමාපියෝ කෙලින් හිට ගන්න. පුතේ බලන්න අම්මා තාත්තගේ දෙපා දිහා. ඔය කකුල් දෙක රිදෙනකම් ඔයාගේ පස්සෙන් කොච්චරනම් අම්මයි තාත්තයි ඇවිදලා ඇද්ද? ඔය
ඔය දෙපා රිදෙනකන් අම්මා අප්පච්චි දෙන්න ඔයා වෙනුවෙන් වැඩ කරලා ඇද්ද? ඒ කකුල් දෙක උඩ අත් දෙක තියලා වැඳලා සමාව ගන්න පුතේ අම්මා තාත්තගෙන්. මාව ලොකු මහත් කරන්න මගේ අම්මයි අප්පච්චි දෙන්න ගොඩාක් දුක් විඳිනවා. ඒ මං කොච්චරනම් ඔය දෙන්නට රවලා තියෙනවද? එකට එක කියලා බැනලා තියෙනවද? හිත විදෙන වචන කියලා තියෙනවද? ඒ හැම වරදකටම අම්මා තාත්තා මට දහස් වතාවක් සමාව දෙන්න. දරුවෝ වැදලා සමාවිල්ලන්ගේ හිටගෙන ඉන්න අම්මා තාත්තලට හිතෙන වැඩි. මගේ දුව පුතාද මගේ දෙපා වල වැදලා සමාවිල්ලද්දී මගේ අම්මා තාත්තා අද මගේ ළඟ ඉඳියනම් කොච්චර හොඳද කියලා. ඒ දෙන්නගේ කකුල් දෙක අල්ලලා එක වතාවක් සමාව ගන්න තිබුණා නම් කියලා. ඒ මගේ අම්මා තාත්තා අද ජීවතුන් අතර නෑ අපේ හාමුදුරුවනේ. කෙනෙකුගේ හදවත එහෙම කියන නැති. සමහර විට ඔබේ අම්මා තාත්තා මහගෙදර කඩුල්ල ළඟ ඔබේනකම් මග බලාගෙන නැති. අඩුම ගානේ මාසෙකට වතාවක්වත් අම්මා තාත්තා බලන්න යනවද? අඩුම ගානේ චීතරෙද්දක් බැනියමක් සරමක්වත් ඒ දෙන්නට ගෙහිල් දෙනවද? අඩුම ගානේ ඔයාගේ අතින් බත් කඩක් කඩලා ඒ දෙන්නට කවලා තියෙනවද? ඇහුවොත් කියයි ඕවට කොයින්ද අපිට වෙලාවක් අපි හොඳටම මිසී කියලා. ඇත්ත තමයි. මල මුත්‍ර ටික පවා අතින් හොදලා නාවල කවල පොවල අන්දවල බලාගත්තු අම්මා තාත්තට සලකන්න දැන් දරුවන්ට වෙලාවක් නැහැලෝ. එයාලා විසිටෝ. යාන වාහන වතු පිටි බංගලා නිලබල තාන්නමාන නම්බුනාම දීපල වස්තුව කෝටි ගණන් තිබුණත් යනකොට ගෙනියන්න වෙන්නේ කරපු පින්පව් දෙක විතරක් කියලා හොඳට මතක තියාගන්න. දින්නාම් වික්ඛවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. මහණෙනි මේ ලෝකේ ගුණ කියලායි සලකලායි අවසාන කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. කවරෙක්ද? අම්මා සහ තාත්තාය. දෙවුර මත තියාගෙන අවුරුදු 100ක් නිමතියන්නේ නැතුව අම්මා තාත්තට සැලකුවා. අම්මා පොවපු එක කිරි කඳුලක ණය ගෙවන්න බැරි බවයි බුද්ධ දේශනාව. තාත්තහලපු එක දහඩිය කඳුලක ණය ගෙවන්න බැරි බවයි බුද්ධ දේශනාව. එහෙව් අම්මා තාත්තට අපි කොහොම සලකන්න ඕනද? බුද්ධ දේශනාවේ සඳහන් කරන්නේ තමන්ගේ මව්පියන්ගේ ණය ගෙවන්න නම් අවම ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරන්න ඕනේ කියලා. ඔබේ අම්මා තාත්තලා අත පිළිකරක් හරි පූජා කරලා තියෙනවද? අත් දෙක එකතු කරලා මුලත්තට පිටින්ම වැඳගන්න දෙමව්පිය හැමෝම ඈත් නළලේ තියාගෙන අම්මවයි තාත්තවයි මතක් කරගෙන ඇස් දෙක පියාගෙන හදවතට අවංකව මේ දෙන්නගේ රූපෙම අවා ගන්න. ලෝකෙ කොතනක ගියත් මාව ලෝකෙට බිහි කරපු මගේ රත්තරන් අම්මටයි මාව හදලා වඩලා පෝෂණය කරපු මගේ තාත්තටයි මේ පින් ලැබේවා. සංසාරයෙන් එතර වෙන්න මගේ අම්මා තාත්තට මම කරන හැම පිනක්ම පාරමිතාවක් වේවා කියලා එකම හඬින් අපි ගාථාව කියලා වන්දනා කරමු. අපේ ආදරණීය අම්මා තාත්තට දස මාසේ උරේකත්වා කියන ගාථාව කියලා. දස මාසේ Unne ka
මාතු පාතං ඔය විදිහටම තාත්තට ගාථාව කියමු බුද්ධිකාරෝ අලින්ගෙත්වා දරුවන්ගේ ඉසහනගා ආශිර්වාද කරලා ඔබේ අත්දැකීම් දරුවාව නැගිටවන්න ළඟට අරගෙන එක වතාවක් නලල ආදරෙන් සිපගෙන තුරුළු කරගන්න අම්මාගේ පපුවට බාගෙට නෙවෙයි අම්මගේ ඉන වටේට අඳ දාලා හොඳට පපුවට ලං වෙන්න මවකගේ උණුසුම කියන්නේ පුතේ දරුවෙකුට මේ ලෝකේ මහ මෙරක් දැනෙනවද අම්මගේ පපුවේ තියෙන උණුහුම මවගේ හදවතේ තියෙන ආදරය අවුරුදු කොච්චරකට පස්සේද ওই විදිහට අම්මව වැළඳගත්තේ අද අම්මාව තුරුළු කරගෙන ඔය ලබන ආදරේ මේ ලෝකෙ වෙන කාගෙන්වත් ලබන්න බෑ පුතේ. මගේ රත්තරන් දූල පුතාලා හොඳට මතක තියාගන්න. අවුරුදු 15 16 වෙනකොට පුතේ ඔයාලට ජීවිතේ ඕන තරම් යාළුවෝ හම්බ වෙයි. මම ඔයාට ආදරේ. ඔයා මගේ පණටත් වැඩි ආදරේ කියාගෙන එන යාළුවෝ. ඒ පණටත් වැඩි ආදරේ කියලා කතා කරන යාළුවෝ පුංචි වරදක් ඔයාගේ අතින් මුණ දාට ඔයාව තනි කරලා යයි පුතේ. පුංචි වරදක් ඔයාට මුණ දාට ඔය යාළුවෝ ඔක්කොම ළඟ නැහැ පුතේ. පුතාලා දැන් හොඳට පරිස්සම් වෙන්න ඕනි. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම තැනකම පුතේ දරුවන්ගේ මනස විකෘති කරන මත්ද්‍රව්‍ය පාසල් වලට ඇතුළට ඇවිදින්න පුංචි කාලේ ඔයාලගේ මනස විකෘති කරලා ඔයාලව වැරදි මඟට ගෙනියන බොහෝ පිරිසක් ඉන්නවා පුතේ. ඔයාලට හරිම ආදරේ හරිම සෙනෙහසින් ළඟට ඇවිදින්න පාප මිත්‍රෙක් වගේ ඔයාව අරගෙන යනවා මහා විනාශයකට. ඒ නිසා මතක තියාගන්න මත්පැන් වලට, මත් කුඩු වලට, සිගරට් වලට කවදාවත් යොමු වෙන්න එපා. පුතේ ඒක ජීවිතේ කරගන්න ලොකුම වැරද්ද වෙයි දවසක. දවසට දුරකථන නැමතුම් 10 15ක් එනවා පුතේ. මත්ද්‍රව්‍ය වලට, මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච දරුවන්ගේ අම්මලාගේ. අන්තිමට ඒ දරුවෝ පුනරුත්ථාපන කඳවුරවල ජීවිතේ දිනා ගන්න බැරුව අසරණ වෙලා මත්පතුර මත් කුඩු වලට ඇබ්බැහි වුණාම මේකෙන් ගැලවෙන එක ලේසි නෑ පුතේ. ඒ නිසා මේ දහම් පාසල තුලින් මේ හාමුදුරුවෝ හැම වෙලේම මහන්සි වෙන්නේ ඔයාලට හොඳ දේවල් කියලා දෙන්න, ගුණධර්ම කියලා දෙන්න. වැරදි මාවතකට කවදාවත් අඩිය තියන්න එපා. ජීවිතේ වැරදිච්ච අයට අත දෙන්න අන්තිමට ඉන්නේ අම්මා විතරයි පුතේ.
පුතාලා අහලා තියෙනවනේ අන්තිමට හිරගෙදරට ඇවිදින්න බලන් ගියේ අම්මා විතරයි. යාළුවෝ කවුරුත් ඉන්නේ නැහැ. අවසානයේ අපිට ඉන්නේ අපේ ආදරේ රැකගන්න අපිට පිටිට වෙච්ච අම්මා තාත්තා විතරයි. අද අම්මව වැළඳගෙන කියන්නේ මේ ජීවිතේ මට හම්බ වෙච්ච වටිනාම වස්තුව මගේ අම්මා. මතු උපදින සංසාරේ හැම භවයකම නිවන් දකින ජාති දක්වාම ඔයා මගේ අම්මා වෙලා හමු වෙන්න ඕන. මගේ ආයුෂත් දරගෙන මගේ අම්මට සියක් ආයුෂ ලැබෙන්න ඕන. එයයි මගේ හදවතේ ප්‍රාර්ථනාව. මගේ ආයුගෙන සියක් ආයු ලැබ මට වඩා කල ඔබ ජීවත් වේවා. එයයි අම්මා වෙනුවෙන් මගේ හදවතේ ප්‍රාර්ථනාව. සියක් ආයු ලැබ මගේ ආයුගේ මට වඩා ඔබ ජීවත් වේවා. මෙතේ බුදුන් කල ලොවේ උතුම් ළඟ විශාලාව වේවා. අම්මා විසාකාවක් තමයි මහා පොළවක් තරම් දුක් කඳුළු දරපු මහා සෛලක් තරම් කඳුළු හෙලපු අම්මව කවදාවත් දුකින් තියන්න එපා. හැමදාම තමන්ගේ ඇස් දෙක වගේ අම්මව බලා ගන්න පුතේ. මහා පොළොවේ නිහඬ විසංස ඔබේ දයාව හරින් ගලායි ආදර ගීතය නොසනහාලා මුළුබන් කඳ වේලා. සියක් ආයු ලැබ මගේ ආයුගේ මට වඩා ඔබ ජීවත් වේවා. මෙතේ උතුම් කල ලොවේ උතුම් ළඟ විශාලාව වේවා. අම්මා විසාකාවක් නම් තාත්තා ගැන කොහොම වචන වලට කියන්නද? ලං වෙන්න මගේ දූල පුතාලා හැමෝම තාත්තගේ පපුවට. මහා මෙරකට වඩා උසයි තාත්තගේ ආදරේ. අම්මා තරම් තාත්තගේ ආදරේ නොදැනුණාට අම්මා සදක් වෙද්දි තාත්තා හිරු වෙලා අපේ මුළු ලෝකෙම එළිය කළා පුතේ. අම්මා සඳකි මම ඒ ලොව ඉරුයේදී ඒ රහනෙන් නුඹේ ලෝකය විහිදුනි. රැතුමට උතුම් දිවියේ දුන් ගැට පියසේ හසක කවුදීනිය වුණා මගේ. ඇත්තටම තාත්තා ගැන මේ ලෝකේ කවි ගීත ලියුණා මගේ පුතේ. තාත්තගේ සෙනෙහස තරම් වටින දෙයක් කොයින්ද තව? තාත්තගේ ලේ තමයි පුතේ අපි ඇඟ තුල දුවන්නේ. සිරුරේ දුවන්නේ මගේ ලේ නුඹේ පුතුනේ. කුසේ නුදරුවත් දිවිබර මට රැඳුනේ. මහා මෙරකට
සුදු පාට කිරියුනේ නැත්තේ ඇයි පුතේ? තාත්තලඟත් ඒ සෙනෙහස තිබුණා. මවකට නොආවී දුන්නේ සෙනෙහස නිසා. අප්පච්චිගේ ආදරේ අපිට දැනුණා මදි පුතේ. මමකට නොආවි නුඹට දිනුනේ මමනි පුතුලිය මාමනයි දන්නේ පියසෙන හසතිද දරුවන අඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදුන් පුතේනි නිශ්ශබ්දව වාඩි වෙන්න හැමෝම කිරිපත් පිඟාන ගන්න පුතාලගේ දුවලගේ අතට. අද වෙනකම් ඔයාලට බත් කැවුවේ අම්මයි තාත්තයි දෙන්න. දවසකේ අම්මා තාත්තා වයසට ගියාම ඔයාලගේ කුසගින්දර නිවන්න කෙනෙක් ළඟ නැති වෙයි. ඉගෙනගෙන ඇමරිකාවට එංගලන්තෙට ගියත් කමක් නෑ පුතේ. අම්මා බඩගිනි කියනකොට බක්කට කවන්න අමතක කරන්න එපා. තාත්තා තිබහයි කියද්දි වතුර උරක් දෙන්න අමතක කරන්න එපා. අද ඔයාලගේ අතින් කිරිබත් කටක් අම්මා තාත්තට කවනකොට ඔවුන්ගේ ඇස්වල සතුටු කඳුළු පිරී. මගේ දුව පුතා අද මට බත් කවනවා කියන සතුටට. ඔයාගේ ඉස්සරහින් ඉන්න අම්මයි අප්පච්චි වයසට ගියාම හරියට ලදරුවෙක් වගේ. අත්පා වාරු නැතිව අසරණ වුණ දාට ඒගොල්ලන්ව බඩගින්දරේ තියන්න එපා. පුංචි කාලේ අබුන් කටයි බත් දෙකටයි කියලා පස්සෙන් ඇවිදින්න බත් ගුලි කර කර අපිව කවලා ලොකු කලේ අම්මා තාත්තා. ඒ දෙන්නට කවදාවත් බඩගින්දරක් දැනෙන්න දෙන්න එපා. කිරිපත්කට ආදරෙන් කවන්න පුතේ අම්මා තාත්තට මම මෙහෙමයි වයසට ගියාම ඔය දෙන්නව කවලා පොබලා බලාගන්නේ කියලා. දරුවෝ කැවුවට පස්සේ අම්මා තාත්තලා කිරිබත් කටක් කවන්න දරුවන්ට මම මෙහෙමයි පුංචි කාලේ ඉඳන් ඔයාලා කවලා පොවලා බලාගත්තේ කියලා. ස්වාමියා බිරිඳ ස්වාමියාට කිරිබත් කටක් කවන්න දරුවෝ ඉස්සරහා ඔය දෙන්න ආදරෙන් ඉන්නකොට තමයි දරුවන්ට ලස්සන අනාගතයක් ලැබෙන්නේ. දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ අය ඉන්නවා නම් නැගිටින්න. ඉක්මනට එන්න ස්ටේජ් එකේ ඉස්සරහට දරුවෝ පැත්තට හැරිලා හිට ගන්න ඇවිදලා බේරියට. දහම් පාසලේ 9 ශ්‍රේණියේ දුවන නැගිටින කිරිපත් පිඟාන අරගෙන ටීචර් ගාවට ඇවිදින්න එක ටීචර් ගාවින් හිටගන්න. ඔතන ඉස්සරහින් ඉන්න පුතා එන්න සර් ගාවට.
පුතේ මට ඉස්සරහ. එක ගුරුතුමිය ළඟ හිට ගන්න වෙදෙලා. ඔයාලට උගන්වන ගුරුවරු ළඟ ඔතන ඉස්සරහම තව එක දුවෙක් යනවා. වෙන පන්තියේ වුණාට තමයි. අනිත් අය පිඟාන අයිනකින් කියන අත් දෙක නල්ලට අරගෙන වැඳ ගන්න. අයන්න ආයන්න ඉඳන් පෙර පාසලේ ඔබට උගන්වපු ගුරු අම්මගේ ඉඳන් හැම ගුරුතුමියක්ම ගුරුවරයෙක්ම හිතට අරගෙන මතක් කරගන්න. අද දහම් පාසලේ අනිත් ඔක්කොම යාළුවෝ වෙනුවෙන් තමයි මේ දුවලා පුතාලා ඉස්සරහට ආවේ. පුතාලා දන්නවද පුතේ? සත පහකවත් ලාභයක් නැතුව සත පහක වැටුපක් නැතුව හැම ඉරිදාවකම Tamanට තියෙන එකම නිවාඩුවත් කැප කරගෙන ඇවිත් උගන්වන මේ ගුරුවරු ජීවිතේ ඔයාලට හම්බ වෙච්ච වටිනාම ගුරුවරු පුතේ. වැටුපක් නොලබා ලෝකේ උගන්වන එකම ගුරුවරු ඉන්න රට පුතේ. තමන්ගේ එකම නිවාඩුවක් කැප කරලා ඔබ වෙනුවෙන් දහම් ගුණ සුවඳ කියලා දීලා සිරිත් පිරිත් ගුණ දහම් කියලා දෙන ගුරුවරු තමයි ඔබ ඉස්සරහව ඉන්නේ. කවදාවත් පාරක තොටකදී දැක්කත් අහක බලන් යන්න එපා. දෙදන නමල වදින්න සුදුසු තැනක කවදාවත් නොවැඳ යන්න එපා. අද ඔය කිරිබත් කටක් ඔබේ ගුරු මෑණියන්ට ගුරු පියාට කවන්නේ තමන්ගේ අම්මා තාත්තට පස්සේ දෙවෙනි අම්මා දෙවෙනි තාත්තා උනේ ගුරු අම්මා තාත්තා හින්දා. වරදකට සැර කරන්න බනින්න දොස් කියන්න ඇති කවදාවත් හිතේ වෛරයක් නැහැ මේ ගුරුවරු ළඟ. අද ඔය කිරිබත් කට කවලා පොරොන්දුවක් දෙන්න. අද වෙනකන් අපි අතින් පුංචි අය ඉදිරි දෙන වචනයක් මේ ගුරු අම්මට තාත්තට කියවුණා නම් ඒ හැම දෙයකම සමාව දෙන්න කියලා ආදරෙන් කිරිබත් කටක් කවන්න පුතේ ඔබේ ගුරු අම්මාට තාත්තට සෙනෙහසේ. දරුවෝ කිරිබත් කට කැවුවට පස්සේ ආදරෙන් පපුවට ලම් කරගන්න ඔබේ දරුවන්ව හිස පිළිමදිමින් ආදරෙන් සෙනෙහසින් දරුවන්ව ළඟට ගන්න. සිත් කිරිපෝවා අපහට ගොන් කරන්න අපේ
අමනාපයක් නැත කිසිදාව සැකපෙන්නා වරදක් දුටුව තැන නිසිදඩු වම දුන්නා හොඳ මිනිහෙකු කරන්නට වීරිය ගන්නා මතු සසරේදී ගුරු මව්පියෝ බුදු වෙන්නා ඔබම දන ගහලා වඳින්න ඔබේ ගුරු අම්මට තාත්තට හිස අත දාලා ආශිර්වාද කරන්න ආදරණීය දරුවන්ට ඉඳපු තැන් වලින් නිශ්ශබ්දව වාඩි වෙන්න හැමෝම මේ වැඩසටහන හැමදාම අවසන් වුණාට පස්සේ අපි පුංචි අවස්ථාවක් දෙනවා දුවෙකුට පුතෙකුට හෝ අම්මා තාත්තා කෙනෙකුට මේ වැඩසටහන ගැන යම් අදහසක් ඔබට දැනුණු වචනයක් කතා කරන්න. කාටවත් බල කරන්න එපා කතා කරන්න. ඔබට හදවතට යම් දෙයක් මේ වැඩසටහන ඇතුලේ දැනුණා නම් ඒ දැනුණු දේ පුංචි වචනයකින් ඔබට පුළුවන් කතා කරන්න. කාලය ගොඩක් වටින හින්දා අදහසක් දක්වන්න කැමති දුවෙක් පුතෙක් ඉන්නවා නම් මව්පිය කෙනෙක් ඉන්නවා නම් එන්න අපිට පුළුවන් ඔබට අවස්ථාවක් දෙන්න ඔබට දැනුණු දේ ගැන කතා කරන්න. නැතිනම් අපිට වැඩසටහන නිමා කරන්න පුළුවන්. ඉන්නවද අදහසක් දක්වන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එන්න. එන්න පුතේ ඔබට. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඉස්සෙල්ලාම මම හැමෝටම අද වැඩසටහන නම් ගොඩක් සෑහෙන්න හිතට වැඩිච්ච වැඩසටහනක්. මම ඇත්තටම මේ ගොඩක් මට ඒක මෙයා වුණා. මගේ තාත්තා ඉන්න රට මට ඉතින් එයාට මතක් වුණා. මගේ අම්මා සෑහෙන දුක් විඳිනවා අපි තුන්දෙනා බලාගන්න. මට ඉන්න නංගි කෙනෙකුත් මල්ලි කෙනෙකුත්. අපේ අම්මා සමහර දවස්වල රැට බල්ලෙක් හරියට කෑ ගහනකොට නැගිටලා ඉවරලා ඉඳගෙන බලාගෙන ඉන්නවා. මම සෑහෙන දවස් එක දෙකලා තියෙනවා. මම සද්ද නැතුව ඉන්නවා. ටික වෙලාවක් ගියාට පස්සේ ආපහු ඉන්නකොට මම දන්නවා අපේ අම්මට ඉන්න යන්නේ නැහැ. අපේ අම්මගේ හිතේ හැමදාම තියෙන්නේ අපි තුන්දෙනා කොහොමද බලාගන්න කියලා. ඒ වගේමයි අපේ තාත්තා අපේ අප්පච්චිට මම ගොඩක් ආදරේ. අපේ අම්මට මම ගොඩක් ආදරේ. අපේ අප්පච්චි රටින් ගිහිල්ලා වැඩ කරන්නේ අපි තුන්දෙනා වෙනුවෙන්. මම 9 වසරේදී එකපාරක් පොඩි ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නා. ඊට පස්සේ ඒ වෙලාවේ අපේ තාත්තට කතා කරාම එයා ෆෝන් එකේ වීඩියෝ කෝල් එකක් අරගෙන එනවා. මේ ගත්තා මම බෑන්ඩේජ් එක වතාගෙන දැක්කම යාට ගොඩක් දුක හිතුණා. මම එදා තමයි ඉස්සෙල්ලාම පාරට මගේ අප්පච්චි අඬනවා එක්කේ. මට කතා කරන්න තරම් ඒ වෙලාවේ මේ ශක්තියක් තිබ්බේ නැහැ. මම පස්සේ කතා කරා. අපේ අප්පච්චි සෑහෙන්න අඬලා තිබ්බා පස්සේ. මම ඉතින් ඒ ගැන දන්නේ නැහැ. මොකද මට කතා කරන්න බැරි වෙච්ච ඉඳලා. ඇත්තටම කිව්වොත් මගේ අම්මා තාත්තා මට ගොඩක් ආදරේ. ඒ වගේම මමත් එයාලට ආදරේ. මම මගේ නංගිට ඒ වගේම ආදරේ. අද වැඩසටහනින් මට සෑහෙන දේවල් ටිකක් මගේ හිතට දැනුණා. මමත් සමහර වෙලාවල් වලට අපේ අම්මා බැන්නහම එහෙම ගෙදර ඉන්නකොට මමත් හිතින් සමහර වෙලාවට මොන කලබලයක්ද මම දන්නේ නැහැ නේද කියලා එහෙම හිතිච්ච වාර තියෙනවා මට අමං කොහොම කිව්වොත්. ඒ වුණාට මට තව ටික වෙලා හිතලා බලුවට පස්සේ මට තේරෙනවා මගේ නේද වැරද්ද. මම එහෙම කතා කරනකොට වැරදි නේද කියලා. පස්සේ මම අම්මලාට ගිහිල්ලා අපේ අම්මා කතා කරලා කියනවා අම්මට අනේ අම්මා මගේ අතින් වැරද්දක් වුණේ ආයි එහෙම දෙයක් වෙන්න මම ඉඩ කියන්නේ නැහැ කියලා. අපේ අම්මා ඒ වෙලාවේ hina වෙලා කියනවා අනේ බොරු
කාලේ ඉගෙන ගලා කොච්චර වැඩ කළා කොච්චර වැන්නා. අම්මා විතරක් නෙමෙයි තාත්තා වුණා. හැමෝම අපිට ආදරේ. එයාට බණින්නේ ගහන්නේ අපේ වැරද්දක් හදාගන්න. ඇත්තටම අද වැඩසටහන ගොඩක් හොඳයි. මෙතන ඉන්න හැම ළමයාටම මේක ගොඩක් විදිහට දැනනවා කියලා නම් මම දැක්කා ඒක. ඇත්තටම ගොඩක් ස්තුතියි. ස්වාමීන් වහන්සේට වගේම අපේ දහම් පාසලේ ස්වාමීන් වහන්සේලාට ආචාර්ය මණ්ඩලයට පැමිණලා ඉන්න සියලු දෙමාපියන්ට දායකයන්ට මම සාදු සාදරයෙන් හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. හොඳයි අපුලියක් තවින් වන්දනාස් දක්වන්න කැමති අය දෙමාපිය කෙනෙකුට පුළුවන්. හොඳයි මේ වැඩසටහන දැනට බෞද්ධ ලෝකේ රටවල් 20කට වැඩි ප්‍රමාණයක් අපි සිද්ධ කරලා තියෙනවා. ලංකාවේ පාසල් 4000කට වැඩි ප්‍රමාණයක් අපි මේ වැඩසටහන දීප ව්‍යාප්තව කරලා තියෙනවා. වසර 15ක්. ඔබට ඔබේ පාසලේ, ඔබේ ගමේ, ඔබේ දූ පුතා ඉගෙන ගන්න පාසලේ මේ වැඩසටහන් කරන්න පුළුවන්. සටහන් කරගන්න ඔබේ දුරකථනයේ සටහන් පොතේ මේ අපේ දුරකථන අංකය කීමට යාමක් ඇත්නම් මේ විස්තරය තිබෙනා ඔබේ සුවිසල් ඔය පොදු පැනය ගෙන ඒමට නැතොත්නේ ආරාධනය පවසමි ඔබට මගේ මොබිටෙල් නම්බරය බින්දුව හත එක දෙක ඔබ මොලට යොදන්න 73යි ඊළඟට යොදන්න එකේ දෙකක් නම්බරේ අවසානයේ යොදන්න පිටිට සාමිදු කියලා ඉතින් මට අමතන්න විශේෂ මතක් කිරීම හැටියට මේ වගේ වැඩසටහන් 850ක් තියෙන YouTube එකේ දරුවෝ වෙනුවෙන් කරපු ඔබට බලන්න පුළුවන්. මේ වෙසක් පොය දාට විශේෂ පින්කමක් තියෙනවා. කැමැති දුවල පුතාලට අම්මා තාත්තලාට මේ පින්කමට එන්න පුළුවන්. ලෝකෙම දරුවන්ගේ දායකත්වයෙන් අතුරුගිරිය දම්ඩි අසපුවේ අපි නිර්මාණය කරපු 18 කෝටියක් විය පැහැදම් කරලා වසර 4ක් මුළුල්ලේ නිර්මාණය කරපු උතුම් වූ මතු බුදු බව පතන පත්තිනි මෑණියන්ගේ නමින් ලෝකෙ හදපු පළවෙනි මහා සෑය බුරුමින් වැඩම කරපු සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළා මේ වෙසක් පොය දාට ධාතු විදානෝත්සවයේ පැවැත්වෙනවා. ඒ උතුම් මහා සෑය මුදුනේ රන් කරුණුන් වහන්සේලා 500 නමක් අපි තැන්පත් කරනවා දරුවන්ගේ අතින්. ඔබේ දුව පුතා නමින් ඔබට කරුණුන් වහන්සේ නමක් මේ මහා සෑය මුදුනේ තැන්පත් කරන්න පුළුවන්. දුරකථන අංක ඔස්සේ කතා කරලා කැමති අයට ඒ උතුම් කරුණුවක් වෙන් කරවාගෙන පූජා කරන්න ඔබේ දුව පුතාගේ අතින් තැන්පත් කරන්න පුළුවන්. ඒකත් මේ වෙලාවේ කැමති අයට මතක් කරමින් තාත්තා කෙනෙක් ඉන්නවා කියවනේ දවසක් දක්වා. අද දින අපි හැමෝටම හදවතට දැනෙන්න ආමන්ත්‍රණය කරමු
මස්සන්නේ විදිත නායක හාමුදුරුවන් වහන්සේ මම හිතන්නේ අපේ ශ්‍රී සුගතවංශ දහම් පාසලේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රධානාචාර්ය කොමානි දිනරතන හාමුදුරුවෝ දැන් සති දෙකක් විතර වෙනවා උන්වහන්සේට ආරාධනාව කරලා ඒ ආරාධනාව අපිට ලැබුණේ අපේ උදේසරුත් උදේ සඳහන් කළා මේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගේ දිනයක් වෙන් කර ගැනීම ඉතාම අපහසු කාර්යයක්. මොකද උන්වහන්සේ ඒ තරම් කාර්ය බහුලයි. රට පුරා ලෝකේ පුරා ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදෙනවා. දෙමෝපියෝ ගැන හදවතට දැනෙන්න ආමන්ත්‍රණය කරන්න පුළුවන් මధుර ස්වරයක් උන්වහන්සේ සතුව තිබෙනවා. ඒක උපතින් ආපු පෙරකල කුසල ධර්ම ලැබිච්ච වාසනා ගුණයක්. ඒ ඉතාම දුර්ලභ ගුණයක්. ස්වාමීන් වහන්සේලා කොපමණ ලංකාව පුරා හිටියත් ඒ හඬ මාධුර්යය අපි හැමෝටම එන්නේ නැහැ. ගිහියෝ වෙච්ච අපිට ඒ හඬ ලැබෙන්නේ පෙරකල කුසල අනුව. එක එක්කෙනාට තියෙන එක එක හඬවල. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ තාලය, ඒ නාද රට, ඒ වගේම හදවතට දැනෙන්නේ කරපු වදනේ පැයක එකමාරක කාලය තුල ඒ කරන ලද මාපිය වන්දනාව මම හිතන්නේ අපේ පන්සලේ සුගතවංශ දහම් පාසලේ ඉතිහාසය තුල සිදුවෙච්ච අපූර්ව පින්කම අපූර්ව අවස්ථාවක් විදිහට අපි දැක්කා. ඉතින් ඒ නිසා ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ හදවතට දැනෙන්න මේ ආපු දරුවෝ කිසි කෙනෙක් මම හිතන්නේ අද මේ අවස්ථාවට බොහොම තැන්පත් මනසින් සම්බන්ධ වුණා. මේ දරුවෝ හැමෝම අම්මට තාත්තට ආදරෙන් සෙනෙහසින් අද ඉඳලා කටයුතු කරයි. යම් වැරද්දක් මීට පෙර සිදු වුණා නම් ඒ සියලු අඩුපාඩු මගහැරවාගෙන කටයුතු කරයි. ඒ කටයුත්තට දරුවන්ම මිනිහෙන්නේ ඔවුන්ගේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් උනේ මේ උතුම් පින්කම. ඒ නිසා සමස්ත දහම් පාසලේ සියලුම දෙමව්පියන්, නියෝජ්‍ය ප්‍රධානාචාර්ය හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය, ඒ වගේම දරුදැරියන් සියලු දෙනා වෙනුවෙන් අපි මස්සන්නේ විජිත ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය, ගෞරව ප්‍රණාමය පිරිනමනවා. ඒ වගේම අපි දුරකථනයෙන් උන්වහන්සේගේ වැඩසටහන බලලා තියෙනවා. උන්වහන්සේගේ අම්මා ගැන තාත්තා ගැන උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ දෙමව්පියන් නිසා තමයි මේ වගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් රටට දායාද වෙලා තියෙන්නේ ලෝකෙට. ඒ නිසා උන්වහන්සේම මෙලොවට දායාද කරපු මේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ ඉදිරි ආගමික ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන ප්‍රාර්ථනය, සුභාසිංසනය, පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේ කරනවා. මම හිතන්නේ අද අමරණීය දවසක් අපේ දහම් පාසලට, මේ දරුවන්ට, මේ දෙමව්පියන්ට ඔබ වහන්සේගේ දුරකථන අංකයේ මේ දෙමව්පියෝ සටහන් කරගත්තා. මම හිතන්නේ නැවත වතාවක් ඔබ වහන්සේගේ මේ දොම්පේ ප්‍රදේශයට වැඩම කරන්නට සිදු වෙයි. මෙවැනි තවත් වැඩසටහන් රාශියකින් අපිට හමු වෙන්නට සිදු වෙයි. මොකද ඒක අපි හැමෝටම හදවතට දැනුණු නිසා. ඉතින් අපි නැවතත් ඔබ වහන්සේට, ඒ වගේම ඔබ වහන්සේ සමග පැමිණි මේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලා උදව් කිරීමට පැමිණි රියදුරු මහතා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ ඉදිරි ආගමික ශාසනික සමාජීය කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනා කරමින් සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය, චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අපුඩියා සිසුගත වංශ දහම් පාසලේ අද මේ පවත්වපු දුම්මාපී වන්දනාව සඳහා අනුශාසකත්වයේ සපයන් යෙදුණු
ප්‍රධානාචාර්ය සේනාධි සිව්පෝරළේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක ධර්මවේදී ශ්‍රී සුගත වංශාලංකාර දන්දෙණියේ ජිනවංශ නායක මාහිමිපාණන් වහන්සේටත් විහාරාධිකාරී රාජකීය පඬිත ශාස්ත්‍රපති දික්පිටියේ සේනානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට එවැගේම නියෝජ්‍ය ප්‍රධානාචාර්ය කොළඹ ලුම්බිනි විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති කොමාණී ජිනරත්න අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට මේ වෙලාවේ විශේෂයෙන්ම මේ පින්කම සිදු කිරීමේ අරමුණ හැටියට දෙමාපියන්ගේ ගුණ හඳුනන ගුණගරුක දරපුරක් කිරීම වෙනුවෙන් යහපත් ගුණවත් පවුලක් දැකීමේ අරමුණින් යුක්තවයි මේ වැඩසටහන සංවිධානය කළේ. ඉතින් ඒ සඳහා සමස්ත දහම් පාසල් ප්‍රජාවට ස්තුතිවන්ත වෙමි. අද මේ වැඩසටහනට උදව් කරපු උපකාර කරපු සහාය දුන්නු හැම දෙනාටත් කෘතවේදී පුණ්‍යානුමෝදනා කරමින් වැඩසටහන නිමාවටපත් කරමු. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමි. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං මුද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු දුක පුතාගේ ඇතුළේ තියෙන පුංචි පිරිකර එළියට ඇවිදින්න පූජා කරන්න පුළුවන්. කලබල කරන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න පොඩ්ඩක් ඕන. දරුවෝ පිළිවෙලින් තියෙන පිළිවෙලක ඊට පස්සේ දෙමව්පියෝ වුණා දෙමව්පියෝ මම පැත්තකින් ඉන්න පරිස්කාර පූජා කරන අතරතුර අපි පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. දරුවෝ මේ පැත්තේ විශේෂයෙන් අද දවසේ ශ්‍රී සුගත වංශ දහම් පාසලේ 2025 වර්ෂයේ සාදු චර්යාවන් වෙහිදී ගුණගරුක දරු පරපුරක් මෞපිය ගුණ හඳුනන වටිනා සමාජය සතුරු පිරුණු පවුලක් දැක්වීමේ අරමුණින් සිද්ධ කරගත යුතුන මේ උතුම් මාපිය ගුණ සම්භාවනා වැඩසටහන සඳහා අපේ ආරාධනීය කාරුණිකව වැඩමවමින් මේ සියලු දරුවන්ට දෙමාපියන්ට ඒ මව ගුණය දැනෙන ආකාරයට හදවත ආමන්ත්‍රණය කරමින් වටිනා මාපිය ගුණ සම්භාවනා මේ වැඩසටහන සිද්ධ කර වදාළ අපේ ගෞරවනීය අතුරුගිරිය ධම්මිය අසපුව ඩුබායි ධම්මිය අසපුව කියන ඔබේ විහාරයේ නිර්මාතෘ කාව්‍යශ්‍රී විචිත්‍ර ධර්ම කතික අපේ මාසන්නේ විජිත පඬිතුක මහතුරන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන් වහන්සේ මෙලොවට චරිත කරමි මෙවැනි උතුම් සංඝ පීඨවරයන් වහන්සේ නමක් පින්වන්ත ස්වාමීන් වහන්සේ නමක් මෙලොවට චරිත කරමි කටයුතු කළ ඒ ආදරණීය මෞපිය දෙපළට යෝගී මෙවැනි උතුම් සංඝ පුත්‍රේ පැවිදි කරමින් කටයුතු කළ
උන්වහන්සේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ සංඝ පිරිවරයන් වහන්සේලාට මේ උදාාර කුසලාන සංසේ එකසේ හේතු වාසනා වේවා. එයට උතුම් නිවන සඳහා මේ පින හේතු වාසනා වේවා කියලා සාදුන ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ සිදු කළ මෙලොව ශාසනික සේවාව දේශ දේශාන්තරයන් පවා සිදු කරමින් කටයුතු කරනවා. වහන්සේ ලංකාවේ ඒ වගේම දුබායි තමයි විශේෂයෙන් කටයුතු කරන්නේ. ඒ සිදු කරන ලෝක ශාසනික සේවාවදී ප්‍රයාත්මව තවත් සිද්ධ කරන්නට උන්වහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය පුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයේ නිරන්තරව සැලසේවා සාදුක ප්‍රාර්ථනාවක් සිදු කරමු. විශේෂයෙන් දහම් පාසලේ දරුවෝ අපි කියවා මේ වැඩසටහනට පැමිණෙන දරුවන්ට සාධිකාරයාටදී විශේෂ ලකුණක් හම්බ වෙනවා කියලා. ඉතින් නාමලේඛනයේ තීරු දෙකක් තියෙනවා දවසකට ඔබේ පැමිණීම නොපැමිණීම ලකුණු කරන්න. ඉතින් අපේ ගුරු බවතුන් අතර ඉන්නවා නමිතා මහත්මිය ඇතුළු නාලිකා ටීචර්, වස්කා ටීචර්, ඒ වගේම අපේ අතුරුගෝල ටීචර්, පියුදා ටීචර් ගුරු මණ්ඩලයේ ඉන්නවා. එතුමියන්ගේ ළඟ නාමලේඛන තියෙනවා හැමදාම මේ ලයිව්සර්ගේ තව ඉරිබත් කෑල්ලක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අමතරව වැඩසටහන පැහැදිලි නිසා සතුටුද ඒ ඉරිබත් කෑල්ලක් අම්මා තාත්තා එක්ක මදිවුනානම් කවුද දාන්න කාවිදලා යනකොට පැමිණි වගේට කම ලකුණු කරන නාමලේඛනේ ඉදිරිය යන හැටියට කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ වගේම අද මේ සිද්ධ කළ වැඩසටහනත් එක්ක ඔබට දරුවෝගේ ආමුදුරු අවස්ථාව දුන්නා. ඒ බොහෝ දරුවෝ සමහර විට අදහස් ඉදිරිපත් කරන්න බලාගෙන ඉන්නත් ඇති. කාලයේ සදා අවකාශය ලැබුණා. අද මේ වැඩසටහන තුලින් ඔබට දැනුණු හැඟීම වචන වලට අකුරු ලියලා පොතක නැත්නම් පොලේ ලියලා එළවෙන දහම් පාසල් දවසේ තමන්ගේ දැනුණු හැඟීම වචන බවට කරලා විශේෂ කවිය වචනාව ඒ වගේම අදහස් දැක්වීමක් හැටියට මේ ලියලා රැගෙන යන කරුණාවෙන් සිහිපත් කරනවා. කැබ් කීප දරගෙන ගිහිල්ලා අපිට